දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගති ලෝකයක උපදින්න බැරි වෙනවා කෙනෙක් සිහි මුලා වෙලා මිය ගියහොත්. සිහි මුලාවටපත්ව මිය යන්නට හේතු මොනවද ස්වාමීන් වහන්සේ? අපිට මේ පිළිබඳව මුලින්ම පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා, යම් කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ සිහි මුලාවටපත් වීමට අදාළ කාරණා කීපයක් දේශනා කරනවා. තේරෙනවද? ඒ සිහි මුලාවට වීපත් වෙලා මරණයට අදාළ පළවෙනි කාරණේ තමයි යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයටපත් වෙනවා නම්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් සීලෙන් පරිපූර්ණ නම් එයා කවදාකවත් සිහි මුලාවටපත් වෙලා මැරෙන්නේ නැහැ. හොඳ සිහියෙන් මිය ගිහිල්ලා එයා සුගති ඉපදෙනවා කියලා කියනවා. එයා සීලෙන් පරිපූර්ණ කෙනා. ඒ වගේ යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයටපත් වෙනවා නම් නෝනා, ඒ දුර්වලභාවයේ හේතුඵල නිසා එයා සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් යම් කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මරණයටපත් වෙනවා නම් ඒකට එක හේතුවක් තමයි අනිවාර්යම සීලේ දුර්වලභාවය. ඒ වගේම දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියට අදාළ ආනිසංස දේශනා කරනකොට යම් කෙනෙක් මෛත්‍රියෙන් දුර්වල නම්, ඒ කියන්නේ එයා ද්වේෂය වඩනවා නම්, ක්‍රෝධය වඩනවා නම්, ව්‍යාපාදය වඩනවා නම්, එයා මෛත්‍රියෙන් දුර්වල නම් නෝනා, නිරේතුරුවම එයා මරණාසන්න මොහොතේ සිහි මුලාවටපත් වෙලා මැරෙන්න පුළුවන් කියලා. තේරෙනවද? එතකොට මෛත්‍රියෙන් ලැබෙනා වූ එක ආනිසංශයක් තමයි මෛත්‍රියෙන් තියෙන ආනිසංශයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා කවදාකවත් සිහි මුලාවටපත් වෙලා මැරෙන්නේ නැහැ. සිහි මුලාවටපත් නොවි මැරිලා එයා සුගතියේ ඉපදෙනවා. තේරෙනවද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සිහි මුලා වෙලා මරණයටපත් වෙන්න ප්‍රධානම හේතුව තමයි සීලේ දුර්වලභාවය. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී දුර්වලභාවයටපත් වෙන කෙනා සිහි මුලාවටපත් වෙලා මැරෙනවා කියලා. එතකොට යම් කෙනෙක් සීලේනුත් දුර්වල නම් මෛත්‍රියේනුත් දුර්වල නම් නෝනා, අනිවාර්යෙන්ම එයා අකුසල් මූලයන් තුල ශක්තිමත් කෙනෙක්. කුසල් මූලයන් දුර්වලයි. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහයන්ගෙන් එයා දුර්වලයි. මෙන්න මේ කාරණා තුන තමයි මුලින් බුදුරජාණන් වහන්සේ සමාජයේ ප්‍රකටව පවතින ওই කාරණා තුන. සීලේ දුර්වලභාවය, මෛත්‍රියේ දුර්වලභාවය සහ අකුසල් මූලයන්ගේ ශක්තිමත් භාවය නිසා මරණාසන්න මොහොතේ කෙනෙක් සිහි මුලාවටපත් වෙලා මැරෙන්න පුළුවන්. මොකද සිහි මුලාවටපත් වෙලා මැරෙනවා කියන කාරණේ නෝනා සමාජයට එච්චර ප්‍රකට වෙන කාරණයක් නෙමෙයි. නමුත් මේ මොහොතේ මම දන්නවා නෝනා, මම දන්න ස්ථාන කීපයකම 10-15 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට සිහි කල්පනාව නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලැබමින්, ඒ උපස්ථාන ලැබමින් ජීවත් වුණත් නෝනා ඒගොල්ලන්ට සිහි කල්පනාව නැහැ. නමුත් මේ කාරණේ බාහිර සමාජයට එච්චර ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැත්තේ මොකද? සිහියේ දුර්වලභාවයක් පත් වුණාට පස්සේ එයා පවුලේ අය විසින් සමාජගත කරන්නේ නැහැ. තේරෙනවද? ඒක රහසක් වශයෙන් තියාගෙන ඉන්නවා පවුලේ ආත්මගරුත්වයේ උදෙසා. නමුත් අප්‍රමාණ පිරිස් අපේ සමාජයේ සිහි මුලාවටපත් වෙලා මියන. ඒක හේතුඵල ධර්මයක්. දැන් අනාගතයේ මියන මිනිස්සුන්ගෙන් ඕනා බහුතරයක් පිරිස සිහි මුලාවටපත් වෙලා මැරෙන්න ඕනේ ධර්මානුකූල හේතුවක්. ඇයි? සීලෙන් දුර්වලභාවයටපත් වෙනවා, මෛත්‍රියෙන් දුර්වලභාවයටපත් වෙනවා, කුසල් මූලයන්ගෙන් දුර්වලභාවයටපත් වෙනවා. මේ කාරණා තුනට අමතරව නෝනා සිහි මුලාවිලා මරණයට අදාළව තව කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය උපවාදය කියලා. ආර්යයන් වහන්සේලාට කරන්නා වූ අගෞරවයන් නිසා, ආර්යයන් වහන්සේලාට චෝදනා කිරීම නිසා, නිගරු කිරීම නිසා, විවේචනය කිරීම නිසා, මෙවැනි හේතුන් නිසා සිද්ධ වෙන ආර්ය උපවාදයේදී අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සිහි මුලාවටපත් වෙලා මැරෙනවා කියලා.